මගේ කෝටිපති යාළුවා තුන්වෙනි කොටස මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටැක්ස් එකක් ගැන, බද්දක් ගැන. මේ බද්ද ගවර්න්මන්ට් එකවත් වෙන කවුරුවත් එකතු කරන බද්දක් නෙමෙයි. මේ මොකද්ද මේ කියන්නේ? මේකට අපි කියනවා appearance tax. එහෙම නැත්නම් පෙනී සිටීමේ බද්ද. මේක ගැන ඇත්තටම කවුරුත් carefully බලන්නේ නැහැ. කාටවත් ඕනෙත් නැහැ. හැබැයි හැමෝම කරනවා. මොකද්ද මේ පෙනී සිටීමේ බද්ද කියන්නේ? අපි හිතනවා අපි යම් කිසි මුදලක් හොයාගත්තට පස්සේ අපි සල්ලි හම්බෙනවා, අපිට සල්ලි ලැබෙනවා කියලා අනිත් අයට පෙන්වන්න ඕනි කියලා. ඉතින් ඒකින්ද ඔයා Apple phone එකක් පාවිච්චි කරනවා, ඔයා Apple watch එකක් පාවිච්චි කරනවා, ඔයා ගාව කාර් එකක් තියෙන හොඳ කාර් එකක් ගන්න බලනවා. ඒකෙන් කියන්නේ නෑ ඔයා ගාව දැනට තියෙන දේවල් නරකයි කියලා. දැනට තියෙන දේවල් හොඳ වුණත් නරක වුණත් ඔයාට ඕනේ අනිත් අයට පෙන්වන්න මට හොඳ දේවල් තියෙනවා කියලා. ඉතින් මේ සඳහා ඔයා අමුතුවෙන් දේවල් වේදම් කරන්න වෙනවා. අන්න ඒකට තමයි අපි appearance tax කියලා කියන්නේ. එහෙම නැත්නම් පෙනී සිටීමේ බද්ද කියලා කියන්නේ. මේකේ තියෙන භයානකකම තමයි ඔයාට කොයි වෙලාවක හරි genuine reason එකක් ආවොත් සල්ලි වේදම් කරන්න, ඔයාගේ සල්ලි ඒ වෙනකොටත් විනාශ වෙලා ඉවරයි. මේකට තව දෙයක් කියන්න පුළුවන්. ඔයා පෝසත් වෙනවා සහ පෝසත් විදියට පෙන්නනවා කියන්නේ දෙකක්. අපමම කියන්න ඔයා පෝසත් වෙනවා හා පෝසත් කියලා පෙන්නනවා කියන්නේ දෙකක්. පෝසත් මිනිස්සු ගොඩක් බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලෝ Facebook එකේ බලනවා නම් ෆොටෝ ෂෙයා වෙනවා ඇති. ලෝකේ පෝසත් මිනිස්සු කවදාවත් බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි පෝසත් කියලා පෙන්වන්න ඕන මිනිස්සු හැමදේම බ්‍රෑන්ඩඩ් විදියට පාවිච්චි කරනවා. ඒකෙන් වෙන්නේ ඒගොල්ලෝ ගාව තියෙන පොඩි මුදල හරි වේදම් වෙන එක විතරයි.